මේ රැඳිලා සිටින්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙහෙයවන ලබන ප්‍රදර්ශන කුටිය ඉදිරිපිට. අපි අස්සට ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩමුළුව පැවැත්වෙන්නේ කියලා. ඒ වගේම අපිට මතකයි අපි මුල් අවස්ථාවවලදී මෙතන තිබ්බ හැටි. ඒ වගේම දැන් තියෙන ආකාරයත් අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මුලදී මෙතන තිබුණේ තනකොළ වැවිච්ච ඒ වගේ මෙතන තියෙනවා වගේ කුළු විරිච්ච තැන. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරි මහතුන්ගේ වගේම මේකට සහභාගී වුණු හැම දෙනාගේම වෙහෙස මහන්සිය ප්‍රතිඵලයක් ඇතුළත මේ සුන්දර දේවාදී සම්පත මේ සුන්දර පරිසරයක් සහිත මේ ස්ථානයේ ගොඩ ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි අභ්‍යන්තරයට ගිහින් බලමු කොහොමද දැන් සිද්ධ වෙන්නේ. මම අපේ නිලධාරි මහතුරු අරේ ඉන්නවා. අපි ගිහිල්ලා කතා කරලා බලමු එතුමන්ලා මොකද කරන්නේ. මේ වැඩසටහනේ මුලින්ම අපි සම්බන්ධ වෙද්දී අපි දැක්කා අපේ සුමන බණ්ඩාර මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම පෞද්ගලික මේ වැඩ පිළිවෙලත් එක්ක කැප වෙලා වැඩ කරනවා. ඒක මේ මොහොතේදී අපිට දැක බලා ගන්න පුළුවන් එක ඇත්තටම අපේ හිතට ලොකු සන්තෝෂයක්. ඒතුවා මේ ප්‍රදර්ශනය අතරතුරේදී නිලධාරි මහත්මයෙක් හැටියට ටයිකෝඩ් පැනගෙන ඉන්නේ නැතුව මේකේ ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට මේ විදිහට වතුර දාගෙන ඉන්න එක ඇත්තටම හිතට සතුටක් ඒ වගේම ආදර්ශයක්. කොහොමද දැන් මේ වැඩ පිළිවෙල තත්ත්වය? කියනවා නම් ගොඩාක් මෙතන මේ මානසික තෘප්තියක් ලැබෙනවා මේ වගේ වැඩ තුලින්. මොකද හේතුව දැන් අපි මාස 4ක් විතර තිස්සේ ඇවිල්ලා කරපු මේ දුෂ්කර ක්‍රියාව ප්‍රතිඵල අද අපි ලබනවා. විශේෂයෙන් අපේ රජරට පුරා විසිරී සිටින ජනතාවට මුන්ගේ ගෙවත්ත කොහොමද කරගන්නේ? ඒක ලාභදායී පහසු විදිහට කොහොමද කරගන්නේ කියන එක අපිට ඉතාමත්ම සාර්ථකව ප්‍රදර්ශනය කිරීමට හැකි වෙනවා. ඇත්තටම අපිට පේන්න තියෙනවා මේ ගස්වල ගම්බඩ හැදිලා තියෙනවා, බීට්ලෝකෝ තියෙනවා. ඉතින් මේ ගෙවත්තේ ඇත්තටම නැති දෙයක් නැති තරම්. මේ විදිහට ඉතාමත් සුන්දර ගෙවත්තක්, ඒ වගේම පළදරපු ගෙවත්තක් අත්පත් කරගන්න ගත මහන්සිය වෑයම අපිට සමහර ස්ථානවල දැක බලා ගන්න පුළුවන්කම තිබුණා. එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීම තමයි මේ තුල තියෙන්නේ. එතකොට කොහොමද අපි හිතමු තවත් කෙනෙක් මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙනවා නම් කොහොමද මේ තොරතුරු ලබා ගන්න, කොහොමද ඒ කටයුතු කොහොමද කරගන්නේ? දැන් විශේෂයෙන් අපි මෙතනදී බලාපොරොත්තු වෙනවා මේක මේ ප්‍රදර්ශනය පවත්වන දින ටිකට පමණක් සීමා කරන්නේ නැතුව ඉදිරියට පවත්වාගෙන යන්න. මේ ප්‍රදර්ශන භූමිය සම්පූර්ණයෙන්ම ගොවි ජනතාවට විවෘත කරලා ඒ කියන්නේ කෘෂිකර්ම විද්‍යාලයක තත්ත්වයට පත් කරගෙන ඒ කියන්නේ හැම වෙලාවෙම අපේ ගොවි ජනතාවට තමන්ට අවශ්‍ය ඒ තාක්ෂණික තොරතුරු අපි කටින් කියනවට වඩා ප්‍රායෝගිකව දැක බලාගෙන අත්දැකීම් හොමාරු කරගන්න අවස්ථාවක් විදිහට මේක අපි පවත්වාගෙන යන්න බලාපොරොත්තු. ඉතින් ඒ නිසා මම හිතනවා අපේ ගොවි ජනතාවට විශේෂයෙන් අපි මෙච්චර කාලයක් මේ සඳහා යොදාගත්තේ අපේ සේවා සංකල්ප අභ්‍යාස ආයතන මහලු පල්ලම ගම්මරු උද්‍යානවල පරිශ්‍රම ආයතන ඒ වගේ තැන් වලට ඉතින් ගොවි මහතුරු විශාල මුදලක් වැය කරලා ඉක්කරන ගිහිල්ලා තමයි මේ දැනුම හොමාරු කරගත්තේ. නමුත් ඉතින් අපට ගොඩාක් සතුටු වෙනවා අපි දැන් ඉතින් ඒ ස්ථානවල මොයා ඉතාමත් සාර්ථකව ගෙවත්තක් කරගන්නේ කොහොමද කියන එක ඒගොල්ලන්ට දැනුම හා කුසලතාවය ලබා දෙන්න හැකි වෙනවා. අතන මේ ගැමියසිරියේ තියෙන ප්‍රතිලාභ මේ එන්නම අපිට මේ කුළු වෙන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. එක පැත්තකින් මේකට යෙදිච්ච ආයතන වලටත් ලොකු පහසුවක් වුණා. ගැමියසිරිය වැඩසටහනත් එක්ක එකතු වෙච්ච රාජ්‍ය හෝ ඕනෑම පෞද්ගලික ආයතනයක හෝ ඒවා මේ තමන් යොදපු කැපකිරීම අලදරනවා. එන්න මේකේ ප්‍රතිඵල වැඩි වෙනවා. මේකෙන් දිගෑරෙන නොයෙක් අලුත් මාර්ගයන් තව තවත් එළිපෙළි වෙනවා.
ඉතින් ස්තුතියි සුමන බණන් මහත්මයා. ඔව්. පිට එක මේ වෙලාවට එකතු වුණා. බොහොම ස්තුතියි.